තුනක ප්‍රෞಢත්වය අභිමානය පෙන්වන මිගමුවේ පුංචි රෝමේ ප්‍රධානම බෞද්ධ ජාතික පාසල මිගමුව හරිශ්චන්ද්‍ර විද්‍යාලයයි. ඉතින් අප විද්‍යාලය ලේක් හවුස් ආයතනය සමග එක්ව එළි දක්වනු ලබන පාසල් නිල පුවත්පත එළි දැක්වීම සඳහායි ඔබ අප මේ එක්ව සිටින්නේ. දැන් තියෙන ඔබේ අවස්ථාව මේ ඒ අවස්ථාව සඳහා එක පඩියක් එකම එක පඩියක් හැබැයි මේක ලොකු පඩියක් මේ පඩිය නගින්න නැතුව මේ පඩිය නගින්න හම්බෙච්ච අවස්ථාව අත්හැරියොත් ඔබ අපරාධයක් මේකට ඔබ මහන්සි වුණා මේකට ඔබ මුදලක් වියදම් කරා ඔබ මුදල් හෙව්වා මේකට ආදිශිෂ්‍ය හෙව්වා සමහර දැන් නියම ආයතන වල සමහර ව්‍යාපාරික ආයතන වලින් දුන්නා ඊළඟ මේක අලෙවි කරනවා මේ ඉස්කෝල ඇතුලේ ඔබ වෙනුවෙන් බොහෝ දෙනෙක් මහන්සි වෙලා තියෙනවා ඔබ මේ පත්තරේ කරනවා වගේම මේ පත්තරේ කරන්න ඔබ වෙනුවෙන් බොහෝ දෙනෙක් මහන්සි වෙලා තියෙනවා. සත පහක්වත් නොගෙන මේ වෙනුවෙන් මහන්සි වෙච්ච අය ටිකක් ඉන්නවා. ඒ මහන්සි වෙච්ච අයගෙත් මේ වැඩේ කරන අපෙත් අරමුණ අලුත් પરම්පරාවක් හොයන එක හම්බෙලා තියෙනවා. දැන් මේ මීගුමෙන් හම්බෙච්ච પરම්පරාව. මේ බලාපොරොත්තු තිබුණේ විදුහල්පති විදිහට අපේ දරුවන්ටත් මාධ්‍ය ශාස්ත්‍රයේ මොකද අපි පාසල තුල මම දකින්න දෙයක් මම නිතරම අපේ නියෝජ්‍ය විදුහල්පතිවරුත් එක්ක අපි කළමනාකරන මණ්ඩලයේ කතා කරනකොට කියන්නේ අපි පාසලේ එළියට දාන දරුවන්ට අපි පෙන්වන්නේ ලෝකේ බොහොම පොඩ්ඩයි. ඒක අපේ වැරද්දක් නෙවෙයි. මේ තියෙන ක්‍රමේ අධ්‍යාපන ක්‍රමේ තියෙන දෙයක්. අපි යන්නේ එදා ඉඳන් පුරුදු වෙලා හිටපු අර සුදු කරපටි ලෝකයට තමයි අපි බලාපොරොත්තුව ගොඩනගන්නේ. නමුත් එළියට බහැලා බැලුවාම පත්තර කලාව කිව්වොත් ඒක ඇතුලේ පත්තරේට ලියන එක විතරක් නෙමෙයි තියෙන්නේ. ඒ වටේට ගොඩාක් රැකියා අවස්ථාවල්, නිර්මාණශීලී අවස්ථාවල් බිහි වෙලා තියෙනවා. හරිශ්චන්ද්‍ර විද්‍යාලයට සුවිශේෂී දිනයක්. ඒ හරිශ්චන්ද්‍ර දූපතුන්ගේ දක්ෂතාවයන් වගේම හරිශ්චන්ද්‍ර විද්‍යාලයේ සුවිශේෂී අතීතයේ සිට මේ මොහොත දක්වාම සියලුම ක්‍රියාකාරීත්වයන් බොහෝමයක් සමාජගත කිරීමට අද දිනේ අපට හැකියාව ලැබුණා මේ නිල පුවත්පත හරහා. අද මෙම කරදරවල තමන් සාර්ථකව කර ගැනීමට බොහෝ පිරිසක් අපේ පිටුපස සිටමින් අපිට නිවැරදි ගමන් මාර්ගය පෙන්වුවා. ඔවුන්ගේ කැපවීම, ඔවුන්ගේ වටිනා කාලය, ධනය, ශ්‍රමය කැප කරමින් අපේ දේ ඔවුන්ගේ දෙයක්සේ සලකා සිදු කිරීම පිළිබඳව අපගේ ස්තුතිය පුද